Hello guys, කොහමද? සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. මම අද ගෙනල්ලා තියෙන්නේ ඔයාලට මිල අඩුවෙන්ම ගන්න පුළුවන් brushless motors යන සුපිරිම drone එකක්. ඒ තමයි SG101 කියන model එක. ඒතර මේක අපි unbox කරලා බලමු මේ box එකේ මොනවද එන්නේ, මේ drone එක කොහොමද fly කරන්නේ කියලා මේ වීඩියෝ එකෙන් අද කතා කරනවා. මේ වගේ box එකක තමයි මේ drone එක එන්නේ. එතකොට මේ drone එකේ මේ පොට එකක් ඉස්සරහ දාලා තියෙනවා. ඒතර company ZLL ලගේ මේ drone එක මේක. අපි මේක unbox කරලා බලමු box එක මොනවද එන්නේ කියලා. මේක හොඳ පවුච් එකක් එනවා මේ ඩ්‍රෝන් එකට. එතකොට මේක තමයි ආලේ ඩ්‍රෝන් එක. මේක හොඳ ක්වොලිටි ඩ්‍රෝන් එකක්. මේක brushless motors. එතකොට optical radar sensor එකක් තියෙනවා. මේක dual camera setup එකක්. remote එකකින් ඩ්‍රෝන් එක හරවන්නත් පුළුවන්. එතකොට සාමාන්‍ය මේක මීටර 200ක් විතර යවන්න පුළුවන්. එතකොට අපි මේක මේ රිමෝට් එක මේක ඩිසයින් රිමෝට් එකක් තමයි ඉන්නේ. මේක හම්බෙන්නේ මිලිඇම්පියර් 1600 බැටරියක්. සාමාන්‍ය විනාඩි 20ක් වගේ එක දිගට ප්ලයි කරන්න පුළුවන්. ඒකෝට මේක යූසර් මැනුවල් ටික තියෙනවා. මේ යූසර් මැනුවල් ටික එනවා. ඒකෝට මේකට හවරට හම්බෙනවා එක්ස්ට්‍රා ප්‍රොපෙලර් සෙට් එකයි. බැටරිය charge කරගන්න data cable එකයි screw driver එකයි. ඒ ටික මේකට හම්බෙනවා. අපි මුලින්ම ඩ්‍රෝන් එකට බැටරිය දාගන්න ඕනේ. මේ විදිහට තමයි බැටරිය full charge කරන්න මුලින්ම. මෙතෙන් තමයි charge කරන්න තියෙන්නේ. මෙතන රතු පාට ලයිට් එකක් තියෙන එක off වෙනවා. මෙහෙම දාලා මේක ඔබාන ඉතින් ඩ්‍රෝන් එක on වෙනවා. හරිද? මේ ස්ටෙප් ටික follow කරන්න ඕනේ ඩ්‍රෝන් එක fly කරන්න කලින්. හරිද? එතකොට මම කියලා දෙන්නම් මේ joystick එකෙන් මොකද වෙන්නේ කියලා. මේ lever එකෙන් තමයි ඩ්‍රෝන් එක උඩට පල්ලෙහාට ගන්න. මේක උඩට කරොත් ඩ්‍රෝන් එක උඩට යනවා. පල්ලෙහාට කරොත් පල්ලෙහාට යනවා. හැබැයි ඒකම දෙපැත්තට කරොත් ඩ්‍රෝන් එක තමයි රොටේට් වෙන්නේ. දැන් මෙහෙට කරොත් ඩ්‍රෝන් එක තමයි මේ පැත්තට රොටේට් වෙන්නේ. මේ පැත්තට කරොත් ඩ්‍රෝන් එක මේ පැත්තට රොටේට් වෙනවා. හරිනේ? මේකෙන් තමයි ඉස්සරහට පස්සට වම් පැත්තට දකුණු පැත්තට ගන්න මේ ජොයිස්ටික් එකෙන්. හරිනේ? හරි. ඉස්සලාම ඩ්‍රෝන් එක ඔන් කරා. පස්සේ රිමෝට් එක ඔන් කරා. මේ ජොයිස්ටික් එක ඉස්සරහට පස්සට මේ දෙකම ඇතුල් පැත්තට දින්න ඕන. එතකොට මේක බ්ලින්ක් කරලා නතර වෙනවා. දැන් තමයි apply කරන්න පුළුවන්. මේකෙන් තමයි උස්සන්න පාත් කරන්නේ. මේක එකපාරක් එබුවාම ඔයිසන්. දැන් බලමු අපි ඇප් එකට කනෙක්ට් කරගන්නේ කොහොමද කියලා. ඔයාගේ Wi-Fi settings යන්න. ඒ කියනවා ඩ්‍රෝන් එකේ මේ ඩ්‍රෝන් එක ඔන් කරලා තියෙන්න ඕනේ. ඊට පස්සේ Wi-Fi settings කියන ඩ්‍රෝන් එකේ මොඩල් එකක් පෙන්නනවා. මේ තියෙන එක කනෙක්ට් කරන්න. හරි කනෙක්ට් වෙනකන් ඉන්න. ඔයා ලොකේෂන් ඔන් කරන්න ඕන ෆෝන් එකේ. මේ ලොකේෂන් සර්විස් ඔන් කරලා තියෙන්න ඕනේ. එතකොට මේකේ තව එකක් කරන Android ෆෝන් එක ඒකත් අනිවාර්යෙන් කනෙක්ට් කරන්න. මේ තියෙන්නේ මේක කනෙක්ට් කරා. ඊට පස්සේ ඔයාගේ ඇප් එකක් තියෙනවා Play Store එකේ ඩවුන්ලෝඩ් කරගන්න. Wi-Fi UAV කියන ඇප් එක ඩවුන්ලෝඩ් කරා. මෙතනින් ස්ටාර්ට් දෙන්න. එතකොට මේ කනෙක්ට් වෙනවා කෙලින්ම. අද කැමරාවක් තියෙන මේකේ. එනෝනේ. හරි මේක දැන් අප්ලයි කරලා බලමු.